ඉතින් උදේ හොඳට ඉර පායලා තිබුණාට බලන්නකෝ ඉතින් හවස් වෙනකොට අපිට වහින හැටි. මේ දවස්වල ඉතින් හැමෝටම මෙහෙම තමයි මම දන්න විදියට. අපේ පැත්තට නම් උදේ දවල් කියලා නෑ හැම වෙලේම මේ වගේ වහිනවා. ඉතින් මං ඉන්ඩෝර් ප්ලාන්ට් ටික වැස්සට තෙමෙන්න තිබ්බා. මොකද මේ වැස්සට තෙමුනම හරිම ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් වල මේ කොළ ලස්සන කොළ පාටක් එනවා. ඉතින් ඔය දොරවලුත් වහගෙන ඉන්නේ ඇත්තටම හරිම සීතලයි මේ. අද ඉතින් මේ වැස්සත් එක්කම කිචන් එක පැත්තේ ගිහිල්ලා කල්පනා කරා මොනවද රැට කන්න හදන්නේ කියලා. ඔය වෙලාව වෙනකොට හවස 5 විතර ඇති. ඉතින් කල්පනා කරලා බැලුවම හිතුණා උණු උණුවෙන් රයිස් එකක් කන්න ඕනි කියලා. හැබැයි ඉතින් ඊට කලින් මට පොඩ්ඩක් හිතුණා මයි කිචන් එක ඔයාලට ආයෙම පෙන්වන්න ඕනි කියලා. කීප දෙනෙක් අහලා තිබුණා කිචන් එකේ මේ වෝල්පේපර් ස්ටිකර් එක ගැන මම එයාලට කිව්වා ඒක. ඉතින් මගේ කිචන් එකේ මේ කොටස මං හිතන්නේ ගොඩක් අය දැකලා තිබුණේ නැහැ. මේ පැත්තේ තමයි මම ෆ්‍රිජ් එකයි මගේ ඉලෙක්ට්‍රික් බඩු ටික තියලා තියෙන්නේ මේ පැත්තට වෙන්න. මොකද මේ පැන්ට්‍රි টොප් එක උඩ මට ගොඩක් බඩු තියන්න බෑ මේ ඉඩකඩ සීමාවත් එක්ක. ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මම මේ රැක් එක නම් ඉතින් මේකටම හදාගත්තු එකක් නෙමෙයි. පස්සේ වෙනසක් කරනකම් දැනට ඉතින් ওই විදිහට තමයි තියන් ඉන්නේ. ඉතින් කැරට් ටික එහෙම කපලා ඔන්න ඔය විදිහට ඉතින් මම වීඩියෝ එක නම් ස්පීඩ් කරා. ඉතින් රයිස් එකක් හදන විදිය ඔයාලා දන්නවනේ. ඔයාලට අමුතුවෙන් රයිස් එකක් හදන විදිය කියලා එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි වෙනසකට තියෙන්නේ මම අද හදන රයිස් එකට මේ චිලි පේස්ට් එක හදන්නේ කූනිස්සෝ දාලා නෙමෙයි. ගොඩක් දුරට ඉතින් චිලි පේස්ට් එකක් හදන්නේ කූනිස්සෝ එහෙම දාලානේ. හැබැයි කූනිස්සෝ නැතුවත් හරිය රසට චිලි පේස්ට් එක හදාගන්න පුළුවන් මේ මම මේ හදන විදිහට හැදුවහම. ඉස්සෙල්ලම ඉතින් බටර් හරි එළවලු තෙල් හරි ටිකක් හොඳට රත් වෙන්න තියලා ඊට පස්සේ ඉතින් ඒකට සුදු ලුණු ටිකක් වැඩිපුර ගන්න රයිස් එකට මේ ඔය සුප් කැටයොම මොකවත් දාන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ සුදු ලුණු ටිකක් වැඩිපුර තල්ලා ඉඟුරු ටිකක් එක ගත්තම ඊට පස්සේ මම බිත්තර 4ක් විතර කඩලා දාලා තිබ්බා. ඒ ටික මේ වගේ අර කෑලි කැඩෙනකම්ම පොඩි කෑලි වලට කැඩෙනකම් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා මුතුන් රයිස් එකක් හදන විදිහ කියන්න ඕනේ නැහැ. ඉතින් මම මේ අර මේ වීඩියෝ එක දාන නිසාම තමයි ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්නේ. ඉතින් ඒ ගැන ඉතින් ඔක හදන ගමන් අපි කතා කරමු. මගේ පහුගිය වීඩියෝ එකට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුණා මල් ගැන ගොඩක් ප්‍රශ්න අහලා. ඉතින් මේ දවස්වල හොඳටම වහිනවා මේ එළිය වැඩක් කරන්න බෑ. මොකද මේ මට පීනසේ තියෙනවනේ. පොඩ්ඩ පිනිබෑව ගමන් කිම්සුන් යනවා ඔළුවේ කැක්කුම එනවා. ඒක නිසා ඇත්තටම දොරවලුත් වහගෙන ඉන්නේ මේ කුස්සිය පැත්තට වෙන්න. මොකද හරි සීතලයි. සමහරක් වෙලාවට හුලම් පාර හිමිනවා. ඉතින් ඒ වෙලාවට හරි අමාරුයි. ඉතින් මම ඒ නිසා එළිය වැඩ නම් කරේ නෑ. හැබැයි ගොඩ එළිය වැඩ තියෙනවා කරන්න. අර ගිය සතියේ මං හිටවපු දිය කූඩළු එහෙමත් දැන් නම් හොඳට හැදිලා. මොකද අර වැහි වතුර එතෙන්ට මේ ගොඩක් එන්නේ නැහැ. අර වතුරට තැම්බෙන තරමට වතුර වැටෙන්නේ නැහැ. අර හුලම් පොද පාරක් වගේ එනවනේ පේමන්ට් එක අයිනට. ඉතින් ඒ නිසා මේ දිය කූඩළු ගස් ටික නම් මේ හැදිලා. ඉතින් තව මාස 2ක් විතර යනකොට ලස්සන දිය කූඩළු පාත්තියක් එතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා මිදුලේ. බලමු ඉතින් ඉස්සරහට. ඉතින් මේ දවස්වල නම් මේ පැල ගොඩක් අය අහලා තිබුණා මේ වින්ක පැල එහෙම එළිය තියන්නද කියලා. වින්ක පැල මේ වගේ තද වැහි වලට එළිය තියන්න එපා. මොකද මේ ගස් කුණු වෙන්න බලනවා. මම නම් වින්ක පැල ටික ඔක්කොම පේමන්ට් එක උඩ තියලා තියෙන්නේ. අර වැස්ස කියන්නේ එහෙම ලොකුවට වතුර වැටෙන්නේ නැහැ. නමුත් අර හුලම් පොද වගේ වැටුණාට ප්‍රශ්නයක් නැහැ. එක දිගට ඔය මේ උදේ ඉඳන් රැ වෙනකම් වහින වැහි වලට පැල අහුනහම ඉතින් කොළ කහ වෙලා මේ තැම්බෙන්න වගේ බලනවා. මේ මගෙත් එහෙම වුණා කීප දවසක් පැල. ඉතින් ඒ නිසා මේ වින්ක පැල ටික පුළුවන් නම් මේ අර අපි ගෙවල් වල තියෙන මේ අපේ වැරෙන්ඩා තියෙනවා. ඒ වගේ තැන් තියෙනවනේ. ඒ වගේ තැනකින් තියලා තියන්න වැහි දවස් ටික පහු වෙනකන් නැත්තම් කුණු වෙන්න බලන්න. මොකද වතුර වැඩි වුණාමත් ඇත්තටම වින්ක නෙමෙයි ඕනම ගහක් වතුර වැඩි වුණාට පස්සේ කුණු වෙනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල මේ මල් හදන ඔයාලා අපි හැමෝම මේ වැස්සෙන් පැල ටික පරිස්සම් කරගන්න ඕනේ. මගේ කපුරු පැලවලත් මේ දවස්වල ලස්සනට මල් ඇවිල්ලා මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඊට අමතරව ඉතින් කියන්න තියෙන්නේ ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක ඉන්න ඔයාලට. ඇත්තටම ගොඩාක් අලුතෙන් අය එකතු වෙලා ඉන්නවා. මේ ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම මමත් පුළුවන් විදියට ඉතින් අලුත් channel එකක් දැක්කොත් subscribe කරනවා කමෙන්ට් එකක් දානවා. මොකද ඇත්තටම මේ අපි ඉතින් හැමෝම එකම ගමනක් යන්න ආපු අයනේ. ඉතින් අඳුර ගන්න ආසයි. ගොඩාක් හිත හොඳ හරි අවංක පිරිසක් තමයි ඉන්නේ. ඉතින් මටත් ඇත්තටම මේ YouTube පවුල ඇතුලේ ගොඩාක් ආදරණීය හිත් ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි රයිස් එක හදාගත්තේ. මේ මම වීඩියෝ එකේ ස්ප්ලිට් කරලා තියෙන්නේ. මේ ඔයාලා රයිස් එක හදනකොට මේ බත් එකට මේ බටර් පොඩ්ඩක් හරි තෙල් පොඩ්ඩක් හරි දාන්න. ගොඩක් අය දන්නවා. ඉතින් ඔය අලුතෙන් එකතු වෙලා ඉන්නවනේ චූටි නංගිලා ටිකක්. ඉතින් අලුතෙන් විවාහ වෙච්ච අය මම මෙයාලටත් එක්ක කතා කරන්නේ. රයිස් එක හදද්දි මේ තෙල් පොඩ්ඩක් හරි බටර් පොඩ්ඩක් හරි හාල් එකට දාන්න. මේ ලිපේ තියෙනකොට ලස්සනට බත් ඇට ටික එහෙම අනිත් එක රයිස් එක හදලා ඉවරනවා. මේ විදිහට බත් එක පොඩ්ඩක් තද කරලා තියන්නකෝ විනාඩි 10ක් විතර. පස්සේ මේ ටික වෙලාවකින් මේ අන්නහම අන්න අර වගේ කරලා බලපුවම හරි ලස්සනට බත් ඇට ටික මේ වෙන් වෙලා තියෙනවා. ඇලෙන්නෙත් නැහැ. ඉතින් හරි රසට තිබුණා. චිකන් එවුම නැති වුණාට මේ බිත්තර රයිස් එකක් හැදුවේ. ගොඩක් රසට තිබුණා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පෑන් එකකට තෙල් ටිකක් දාලා හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ දාන තෙල් ටිකට මේ ඉඟුරුයි සුදු ලුණු ඉඟුරු ගොඩක් දාන්නත් එපා. අන්තිමට වගේ ඉඟුරු චුට්ටක් සුදු ලුණු ටිකක් දාලා මේ හොඳට ඒක කියන තිත්ත අර කළු පාට වෙන්න බදින්න එපා. මේ තුඹුරු පාට වගේ වෙන්න හොඳට බැද ගන්න. කරපිංචා කොළ මේ චුට්ටියක් දාන්න. ගොඩක් දාන්න එපා. ඔන්න වගේ චුට්ටක් දාලා ටික හොඳට බැද ගන්න. ඔයාලා ඉතින් ඔයාලගේ රස අනුව මේ ලුණු එහෙම එකතු කරගන්න ඕන. ගොඩාක් ලුණු දාන්නත් එපා. මේක මේ ලුණු වැඩි වුණොත් එහෙම හරි අර එන පැණි රස ගන්න අමාරු වෙනවා. කෑලි මිරිස් ඔයාලට අවශ්‍ය තරමට ඔයාලා කියන්නේ කෑම එකට ඉන්න ප්‍රමාණය අනුව කෑලි මිරිස් එකතු කරගන්න. ඉතින් මම 4-5 දෙනෙකුට වගේ හැදුවේ. ඊට පස්සේ සීනි එකතු කරනවා. තක්කාලි සෝස් ටිකක් එකතු කරනවා. ලුණු චුට්ටක්. ලුණු දාද්දි හොඳට හිතන්න ලුණු ගොඩක් වැඩි කරගන්න එපා. ලුණු වැඩි වුණාම පස්සේ මේකේ අර පැණි රස එන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි රෑ කෑම හදාගත්තේ. ලොකු දෙයක් නැහැ. මේ චිලි පේස්ට් හදලා මාළු තිබ්බම මාළු බෙදපුවා තිබුණා. ඉතින් සරල කෑම වේලක් හදාගත්තේ. මේ ඔය රෑ වෙලා ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් අද පොඩි වීඩියෝ එකක් අරන් ආවේ. ඉස්සරහට මං ලස්සන ගාඩන් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට ගොඩක් ස්තුතියි මගෙත් එක්ක රැඳිලා හිටියට එහෙනම්. ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න.